දැන් ඉතින් හැමදාම අපි එක එක වීඩියෝනේ ඉදිරිපත් කරේ නේ මෝටර් සයිකල් පදිනවා කොස් කපනවා කොස් කස් නගිනවා මිදුල අතු ගන්නවා ඒවා. හැබැයි අද මේ මගේ විෂයට අදාළ වීඩියෝවක් තමයි ඔබට තිරල කරන්න හදන්නේ. මම ඉන්නේ මේ අන්තර්ජාල ගුවන්විදුලියක් ක්‍රියාත්මක කරන මැදිරියක් තුල. එතකොට මම අද කතා කරන්නේ මයික්‍රොෆෝන ගැන. දැන් මගේ ඉදිරියෙන් තියෙන මයික්‍රොෆෝනය ඇතුළු තව මයික්‍රොෆෝන වර්ග කිහිපයක් පිළිබඳව අපේ දරුවන්ට සහ මේ ශාස්ත්‍රයේ සරිසරන්නන්ට දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. දැන් මම මේ මැදිරියේදී කතා කරන්නේ ශබ්දාගාර මයික්‍රොෆෝනය නැත්නම් ස්ටුඩියෝ මයික්‍රොෆෝනයක් තමයි මේ තියෙන්නේ. මේ පේනවනේ ඔබට මේක ඉහළ පැත්තට තියෙන්නේ. අපි මෙතන තමයි ඩයෆෝම් එක තියෙන්නේ. අපි මෙතෙන්ට තමයි කතා කරන්නේ. ඒ සඳහා අපේ හඬ නිරවුල්ව ශ්‍රවණය කිරීම සඳහා අපි මේ ආවරණයක් උපයෝගී කරගන්නවා. වින්සීල් කියලාත් කියනවා. නමුත් මේක ස්ටුඩියෝ එකේදී අපි පාවිච්චි කරනවා මේ ආවරණය. දැන් මේ ස්ටුඩියෝ එක නම් මේ වගේ මයික්‍රොෆෝන දෙකක් තියෙනවා. මේ තියෙන තව ස්ටුඩියෝ මයික්‍රොෆෝනයක් වර්ග දෙකක මයික්‍රොෆෝන දෙකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඊළඟට අපිට හැමතිස්සෙම හමු වෙන මයික්‍රොෆෝනයක් තමයි මේ තියෙන්නේ නේ. මේකට කියනවා ඩයිනමික් මයික්‍රොෆෝනය. දැන් ඉස්සර කාලේ වැඩි හිටියෝ මේ මයික්‍රොෆෝනේ අතර ගත්තු ගමන් හොඳට කටපුරවල බුලත් එකක් එහෙම කාලා මොකක්ද දන්නවද කරන්නේ? ගාලා පිපිනවා. එතකොට කටේ තියෙන බුලත් කියලායි ඔක්කොම මේකේ. ඒක අපේ ස්වාමීන් වහන්සේලාත් සමහරක් වෙලාවට කරා ඒ කාලේ නොදැනුවත්කම නිසා. හැබැයි මතක තියාගන්න මේ වගේ මයික්‍රොෆෝනයක් ගත්තාම මේකට මේ ඇඟිල්ලෙන් හෙමිස්සරේ තට්ටු කරන්න. තට්ටු කරාම ඔබට කනට ඇහෙනවා සද්දේ. ඒ කියන්නේ මයික්‍රොෆෝනේ වැඩ කියලා. ඊළඟට දැන් ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු කරන අය මේ මයික්‍රොෆෝන් එක ගත්තම ඕනෝටත් වැඩිය හයියෙන් කතා කරන අපිට ඇහිලා තියෙනවා. ඒ කියන්නේ මේ උගුර ගිරිය පුප්පාගෙන කෑ ගහන එකක් තියෙනවානේ. එහෙම කෑ ගහන්න ඕනේ නැහැ. ඒකට තමයි මෙන්න මේක තියෙන්නේ. මහේෂ් මේක පෙන්නන්න පුළුවන්. මේ තියෙන්නේ සවුන්ඩ් මික්සර් එකක්. මේ මික්සර් එකේ මේ ෆේඩර් මේවා ඔක්කොම ඕන වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තෙන් ගේන් එක වැඩි කරගන්න පුළුවන්. තව හැඩ වැඩ කරගන්න පුළුවන්. හඬේ රටාවන් වෙනස් කරගන්න පුළුවන්. ඒවයි තියෙන ශබ්ද ඉංජිනේරුවරයාගේ කාර්යභාරය. ඒ නිසා මයික්‍රොෆෝන භාවිතයේදී මේ මයික්‍රොෆෝනය පාවිච්චි කරද්දී ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා බලන්න වැඩද කියලා. මේ ස්ටුඩියෝ මයික්‍රොෆෝනයක් නම් ගුවන්විදුලි මාධ්‍යයේදී පාවිච්චි කරද්දී අපිට පුහුණුවේදී ලබා දීලා තියෙන්නේ තමන්ගේ කටේ ඉඳලා වියතක් දුර මයික්‍රොෆෝනේ තියාගන්න කියලා. මෙන්න මේ වගේ වියතක් දුර තියාගන්න කියලා. මොකද එතකොට ශබ්දය හොඳින් පැහැදිලි වෙනවා. ඒකට හේතුවක් තමයි මේ වගේ ශබ්දාගාරයක් සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙන්නේ. එළියට පිටත ශබ්ද ඇතුළට ඇහෙන්නේ නැති වෙන්න තමයි මේවා ආවරණය කරලා තියෙන්නේ. මේ ආවරණ මැදට කොහුබත් යොදලා තියෙනවා. ඒ නිසා තමයි පිටත ශබ්ද ඇහෙන්නේ නැති නිසා වියතක් දුර තියාගන්න කියලා කියන්නේ. ඊළඟට මේ මයික්‍රොෆෝනයත් තියෙන්නේ මේ ඩයිනමික් මයික්‍රොෆෝනය හා සමානයි. හැබැයි මේක වීඩියෝ කැමරයකට පාවිච්චි කරන එකක්. අපි එළිය ගිහිල්ලා වීඩියෝ කරනකොට අපිට මෙහෙම තියාගෙන තත්ත්ව විස්තර එහෙම කරන්න පුළුවන් නේ. ෂූට් එකක් යන ගමන් තත්ත්ව විස්තරයක් කරන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරන මයික්‍රොෆෝනයක් තමයි මේ තියෙන්නේ. දැන් ඔන්න මයික්‍රොෆෝන වර්ග තුනක් මම ඔබට කිව්වා. ඊළඟට මේ මයික්‍රොෆෝනය ගන්නවා මම. මේ මයික්‍රොෆෝනය මෙහෙම සවි කරගන්න පුළුවන්. මේක අර මේ කතක පුවරුව පෝඩියම් එකත් එක්ක තියෙන එකක්. මේකට කියන ගූස්නෙක් මයික් කියලා. ගූස්නෙක් මයික් කියලා මේ මයික්‍රොෆෝනය ලං වෙලා කතා කරන්න පුළුවන්. ලං වෙලා කතා පොඩි වෙන අමතර හඬවල් ඇහෙන්න පුළුවන්. හැබැයි පොඩි ඩිස්ටන්ස් එකක් එහෙම නැත්නම් පරතරයක් තියාගෙන කතා කරාම තමන්ගේ හඬ පැහැදිලිව කතා කරන්න පුළුවන්. මෙතන ස්විච් එකක් තියෙනවා. තමන්ට අවශ්‍ය නම් ඒ ස්විච් එක කතා නොකරන වෙලාවට ඔෆ් කරලා තියාගන්න පුළුවන්. මේ ගූස්නෙක් මයික් එක. දැන් මයික් වර්ග 4ක් කිව්වා. තව තියෙනවා මයික්. මේ තියෙන්නේ මේ FM මයික්‍රොෆෝන. දැන් මේ වගේ යුනිට් එකක් තියෙනවා. මේ යුනිට් එකේ එන වයර් එකක් තියෙනවා මික්සර් එකට. මේක අපිට අතේ තියාගෙන බැටරිය යොදලා කතා කරන්න පුළුවන්. මේක FM මයික් එක කියලා අපි පාවිච්චි කරනවා. මේ මයික් එක තොල් අතරට තියාගෙන කතා කරන්න කමක් නැහැ. හැබැයි මයික්‍රොෆෝනේ අල්ලනකොට මේ පැත්තට ඇල්ලුවොත් හඬ පැහැදිලි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම කරලා ඇල්ලුවොත් එහෙම හඬ වෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් කනවා වගේ මයික් එක අල්ලගෙන හරියන්නේ නැහැ. හොඳේ. අපි හොඳට මෙන්න මේ විදිහට තමන්ගේ කටට සම්මුඛව මයික්‍රොෆෝනේ තියාගෙන කතා කරොත් ඔබට හොඳ පැහැදිලි හඬක් ගන්න පුළුවන්. මේ FM මයික් යුනිට් එකක් මේකේ තියෙන්නේ. ඊළඟට තියෙනවා අපිට ක්ලිප්-ඔන් මයික් කියලා වර්ගයක්. ඒ ක්ලිප්-ඔන් මයික් කියන එක ඔබ දන්නවා. අපිට මේ වගේ ගැජට් එක තියෙනවා. මේක අපිට රඳවා ගන්න පුළුවන්. ඊට පස්සේ මයික්‍රොෆෝනේ අරගෙන අපිට සවි කර ගන්න පුළුවන්. මේ විදිහට මෙන්න මෙහෙම සවි කර ගන්න පුළුවන්. මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් කේබල් කරලා මයික්‍රොෆෝනය වයර් එක දිගේ ගෙනියන්න පුළුවන් අවශ්‍ය තැනට මික්සර් එකට හරි කැමරා එකට හරි. එහෙම නැත්නම් මේක මම මේ ගැජට් එකත් එක්ක ගත්තොත් වයර් අවශ්‍ය වෙන්නේ නැහැ. වයර් රහිතව අපිට මේ ක්ලිප්-ඔන් මයික් සම්බන්ධ කරගන්න පුළුවන්.
තව මයික් ගොඩක් වර්ග තියෙනවා. හැබැයි මම අද කියන්නේ මේ මයික් වර්ග ටික ගැන විතරයි. මයික් එකක් පාවිච්චි කරද්දී හැමතිස්සෙම මේ මයික්‍රොෆෝන් එකට වඳින්න. මේක තමයි අපේ මේ සොරාලයෙන් එන හඬ එළියට සම්ප්‍රේෂණය කරන උපකරණය. මෙවලම. ඉතින් මේකට ගරු කළා ඕන වැඩක් පටන් ගන්න. අපි වේදිකාවට ගොඩ වෙනකොට වේදිකාවේ පඩිපෙළ අල්ලලා වැඳලා පඩිපෙළට ගොඩ වෙන්නේ අපේ ජීවනෝපාය මාර්ගයේ සංවර්ධනය වෙන්නේ ඒ තුලින් නිසා. කොහොමදත් පාවිච්චි කරන එකට හැමතිස්සෙම ආදරය කරන්න අමතක කරන්න එපා. මයික් එක විතරක් නෙවෙයි හැම පාවිච්චි කරන දෙයකටම ගරු කරන්න ඉගෙන ගන්න. එහෙමනම් ජය වේවා. ආයෙත් වෙලාවක තවත් වීඩියෝකින් හමු වෙමු.